අපි ගාව දරුවා ඉන්නේ පැය 5යි 6යි. දවසේ ඉතුරු කාල සීමාව ඉන්නවත් එක දරුවා. දරුවා ගැන ඔයා බලා ගන්නවා. වගකීම ඔයාගේ. එහෙනම් මොකටද ඉස්කෝල? ඉගෙනීම දෙමව්පියන්ට කරන්න පුළුවන් නම් ඉස්කෝල මොකටද? ඔබ දන්නවද අධ්‍යාපනයේ බොහොම දියුණු රටවල් වල දරුවා පිළිබඳව සම්පූර්ණ වග කියන්න ඕන ගුරුවරයා. අපි තුන් වාරයක් අවසානයේදී දරුවාගේ ලකුණු මට්ටම පහළ ගියොත් දෙමව්පියන්ට රැස්වීම තියලා නෙමෙයි ඉන්ටර්විව් තියලා ගුරුවරයා හේතු පහදන්න ඕන ලකුණු අඩු නේ කියලා. එතකොට ගුරුවරයාව ඉන්ටර්විව් කරන්න දෙමව්පියෝ. ඩීප් ලර්න් කෝචින් වර්ක්ෂොප් එකේදී අපි දිනපතා දරුවෙක්ගේ ප්‍රගතිය ගැන දෙමව්පියන්ට කියනවා. දෙමව්පියන්ට තියෙන්නේ ඒක අධීක්ෂණය කරන්න දරුවාගේ ප්‍රගතිය අගය කරන්න. ඔච්චරයි තියෙන්නේ. ශ්‍රී ලාංකික පාසල් ක්‍රමයට වඩා සම්පූර්ණම ඩීප් ලර්න් කෝචින් ක්‍රමය වෙනස්. ඒ වෙනසට තුඩු දෙන ප්‍රධානම සාධකය තමයි දෙමව්පියන්ට ගුරුවරයාව අප්‍රෝච් කරන්න පුළුවන්. ඕනම වෙලාවක දරුවාගේ ගැටලුවක් කතා කරන්න පුළුවන්. ටෙලිෆෝන් එකකින් පුළුවන්, මොන කෙලක් පුළුවන්. වාරය අවසන් වෙනකම් සිකුරාදාට විතරයි. ඒක නෑ. සමහර අය හිතයි එහෙනම් එච්චර ළමයි ගොඩක් නැතුව ඇතිනේ. ඒකනේ ඕන්තරම් දෙමව්පියොත් එක්ක කතා කරගෙන ඉන්න පුළුවන්. දෙමව්පියොත් එක්ක කතා කරන කමියුනිකේෂන් channels තියෙනවා. දෙමව්පියෙකුට පුළුවන් ඕන වෙලාවක WhatsApp message එකක් එක්ක audio එහෙම නැත්නම් text message එකක් දාලා දරුවෝ ගැන අහන්න. එහෙම නැත්නම් දෙමව්පියන්ට පුළුවන් මාත් එක්ක කතා කරන්න ඕන වෙලාවක් වෙන් කරගන්න. දෙමව්පියන්ට පුළුවන් අදහසක් ඉදිරිපත් කරන්න. යෝජනාවක් ඉදිරිපත් කරන්න. දුක් ගැනවිල්ලක් කියන්න. චෝදනාවක් ඉදිරිපත් කරන්න. Deep Learn Coaching